ඔයාලා හැමෝම මාත් එක්ක අද ලස්සන වීඩියෝ එකක් ගේන්න හදන්නේ. ඉතින් අද මම 2026ට සොයයි වෙන විදිහේ ලස්සන වීඩියෝ එකක් තමයි ගේන්න හදන්නේ. ඒ වගේම මගේ අද මේ ගේන්නේ ෆස්ට් වීඩියෝ එක ඔයගොල්ලන්ට බලන්න. ඉතින් එහෙනම් අපි ඉස්සරහට යන්කෝ. ඉතින් අපි දැන් කතා කරමු 2026ට මං රෙඩි වෙන විදිය ගැන. ඉතින් මම ගොඩාක් දේවල් ගැන ගොඩාක් නිව් බිගිනින් එක අලුත් ආරම්භයක් එක්ක මම ගොඩාක් දේවල් අලුතෙන් පටන් ගන්නවා. ඒවත් එක්ක මම මාරේම එක්සයිටඩ්. ඉතින් ඒ නිසා මම ගොඩාක් දේවල් අලුතෙන් පටන් ගන්නවා. ඒකත් ඒ වගේම මම ඒ පටන් ගන්න දේවල් ඉස්සරහට කියන්නම් ඔයගොල්ලන්ට. ඉතින් ඔන්නෝම තමයි. ඉතින් මම 2026 ගොඩක් අලුත් දේවල් එක්ක පටන් ගන්නවා. ඕගොල්ලෝ 2026 පටන් ගන්න කොහොමද කියලා පල්ලෙහා කමෙන්ට් එකකුත් දාන්නකෝ. ඉතින් දැන් මම හදන්නේ මුලින්ම මගේ මේසය අස් කරගන්න. මේසෙ මං හිතුව පොඩ්ඩක් මූව් කරන්න වෙන තැනකට. මොකද තව බඩුවක් එන්න තියෙනවා. හැබැයි ඒක ආවේ නෑ තාම. හෙට හෝ අනිද්දා වගේ දවස් දෙක. ඒ දවස් දෙකේ කොහොම හරි ඒවි. තියෙන නිසා අපි බලමු ආවට පස්සේ ඒක. ඉතින් හරි. දැන් මම මේසය අස් කරගෙන එන්නම්කෝ. ඉතින් දැන් මම මේසේ මූව් කරනවනේ වෙන තැනකට. ඉතින් මම මේ දැන් ඒකට තමයි ලෑස්ති වෙන්නේ. මෙන්න මේ කබඩ් එක මම වෙන තැනකට දානවා. ඉතින් ඊට කලින් මේ කබඩ් එක මගේ අස් කර ගන්නවා. අස් කරගෙන අපි ඒ තැනට දාලා අපි මෙතනට ගේමු අපේ ටේබල් එක. හරි. මං හිතන් ඉන්නේ නම් එහෙම. අපි බලමු. ඉතින් ඔන්න රැක් එක මගේ අස් කළා ඉවරයි. දැන් අපි මේක අර මං කිව්ව තැනට මූව් කරමු. අපි ටේබල් එක තියෙන තැනට මූව් කරන්න ඕනේ. අපි එන එක දැන් කරමු. ඉතින් ඔන්න මං එතනට මූව් කළා ඔක්කොම ලේස්ට් කළා. හදලත් ඉවරයි. ඉතින් ඔන්න ඔහොම තමයි ඒක තියෙන්නේ. ඉතින් දැන් මම අර කබඩ් එක තියෙන තැනට මේස මූව් කරන්න කලින් චුට්ටක් මෙතන ක්ලීන් කරගන්න හදන්නේ. මොකද හොඳටම කුණු තියුණා. ඒ නිසා මම පොඩ්ඩක් අස් කරගන්න හිතුවා. ඉතින් අපි අස් කරගෙන මේසේ අපි හිමීට තියමු දැන්. ඉතින් ඔන්න ඔහම තමයි මේසෙ තියෙන්නේ. ඉතින් මම පස්සේ ඔයගලන්ට ලස්සනට වීඩියෝ එකකින් ගේන්නම්. ඉතින් හරි. එහෙනම් අපි දැන් වීඩියෝ එක ඉවර කරමු. ඉතින් අදට ගෙනාව ওই ටික තමයි. ඉතින් මම ඔයගලන්ට පස්සේ ලස්සනට වීඩියෝ එකක් ගේන්නම්. මගේ මේ රූම් එක මම ලස්සනට හදාගත්තු. හදලා ඉවරනාට පස්සේ තියෙන විදිය පෙන්නන්න. ඉතින් අදට ගිහිල්ලා එන්න. ඔයගොල්ලෝ හැමෝම 2026 හොඳින් සමරන්න කියලා මං කියනවා. ඒ වගේම මම මේ වීඩියෝ එක කවදද ආයිත් දන්නේ. 2026 පහ වෙලා ආයිත් දන්නේ. ඉතින් ඔයගොල්ලෝ හැමෝටම මං කියනවා මේ 2026 අලුතෙන් බාර ගන්න හොඳින් සතුටින් ඉන්න ලැබෙන්න හැමෝටම කියලා. එහෙනම් අදට ගිහිල්ලා එන්නම බයි බයි.